දශක ගානක් වරදාන වරප්‍රසාද භුක්ති විඳලා වරදාන වරප්‍රසාද දීලා රටට කෙලවුණා කියලා මතයක් තිබුණා තියෙනවා ඉදිරියටත් තියේද කියන මම දන්නේ නැහැ. ඒකට අදාළව කාරණාවක් පැහැදිලි කරලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මේක දේශපාලන කාරණාවක් විදිහට ගත්තේ නැත්නම් හොඳයි. හැබැයි ගන්න කෙනෙක් ගත්තත් කමක් නැහැ. මට පුද්ගලිකව විශ්වාස කරන විදිහට තේරෙන විදිහට මේක ඇත්තටම දේශපාලන කාරණාවකට වඩා අපි දෙයක් දිහා ගැඹුරෙන් වෙනත් විදිහකට සාධාරණ විදිහකට බලන්නේ නැති කම නිසා ඇති වූ ප්‍රශ්නයක් කියලා තමයි මට හිතෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන් කතා වෙච්ච වරදාන වරප්‍රසාද කියන ඒවා මං හිතන්නේ හැම පුරවැසියටම ලැබෙනවා. ඒ කියන්නේ පුරවැසියෙකුට ලැබෙන ඕනම දෙයක් කාට හරි නිර්වචනය කරන්න පුළුවන් වරප්‍රසාදයක් තමයි කියලා. මෙතෙන්දී බරපතලම කාරණාවක් විදිහට මතුවෙච්ච ඇමතිවරුන්ට ජනාධිපතිවරයාට මන්ත්‍රීවරුන්ට සහ ඉතුරු දේශපාලන අධිකාරී කට්ටියට ලබා දුන්නු වරප්‍රසාද සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය පැන නැගුණේ. ඒ වගේම ඒ නිසාම සමාජයේ මෙන්න මෙහෙම ප්‍රවණතාවයක් තිබුණා. වැඩි ආදායම් ලබන සමාජයේ විසින් වැදගත් යයි සම්මත කරගන්නා ලද ප්‍රභූ පැලැන්තියයි කියා ගන්නා රාජ්‍ය සේවකයන්ට හෝ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ එතරම් නිලධාරීන්ටත් වරප්‍රසාද වැඩි, ඔවුන්ට දීමනා වැඩි වගේ අදහසක් සමාජගත වුණා. උසස් රැකියාවන්හි නිරත වෙන ඔවුන් කෙරෙහි වෛරයකුත් හටගත්තා. අපි මේක මෙන්න මේ විදිහට පැහැදිලි කරගමු. එක් වෛරයට ලක් වූ එහෙම නැත්නම් වරප්‍රසාද ගැන අතර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රසාද ගැන එක් උදාහරණයකින් උපමාවක් විදිහට අරගෙන මේක කතා කරමු. ඒක කෝකටත් පොදු නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද මොනවද? කොයි කාලේ ඉඳන් ඒවා ලැබෙන්නේ? ඒවා කොපමණ ප්‍රමාණයක්ද කියන එක අවශ්‍ය නම් අපිට හොයාගන්න පුළුවන්. ඒක නෙවෙයි මම මෙතන කතා කරන්න හදන්නේ. යම්කිසි කාලාන්තරයක් තිස්සේ ඒ වරප්‍රසාද හෝ දීමනා හෝ ඔවුන් කුමන්ත්‍රණකාරීව අත්නොමතිකව ලබාගෙන තියෙනවා වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඕනෑම වෘත්තීය හෝ සේවාවකට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන්ගේ සේවාව නිසි පරිදි කරන්න. ඒක වඩා යහපත්ව වඩා ප්‍රයෝජනවත්ව කරන්න. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට වරප්‍රසාද දෙන්නේ දීලා තියෙන්නේ ගමේ ඉඳන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඩෙස්ක් එකට තට්ටු කරලා අවස්ථාවක් ආවම කතා කරලා පාර්ලිමේන්තුවේ ගුටි ගහගෙන විපක්ෂයෙන් කතා කරනකොට හූ කියන්න ඊවට නෙවෙයි. හැබැයි ඒව විතරයි නම් කරන්නේ ඔව් මේ වරප්‍රසාද ටික වැඩි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඊට වඩා විශාල වපසරියක කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඔවුන් අර අපි පාඩම් වලට සූදානම් වෙලා ගුරුවරු යනවා වගේ පාඩමට ලෑස්තිලා ශිෂ්‍යයන් යනවා වගේ අතිරේක කියවීම් කියවනවා වගේ ඔවුන් විශාල අධ්‍යයනයක නිරත වෙන්න ඕනි. ලෝක ප්‍රවණතා මොනවද? ඉස්සරහ දශකයේදී ඉස්සරහ දශක 3ේදී අවුරුදු 50ේදී ලෝක ප්‍රවණතා මොනවද? ඒ ප්‍රවණතා සඳහා ලෝකයේ රටවල් කොහොමද සූදානම් වෙන්නේ? ඒ සූදානම් වීම සාර්ථක වෙලා තියෙන්නේ මොන රටවල් වලද? අසාර්ථක වෙලා තියෙන්නේ මොන රටවල් වලද? ඒ වැඩපිළිවෙලවන් කොහොමද? එතකොට ඒවා ලංකාවට අනුගත කරගන්න පුළුවන් ක්‍රම මොනවද? අපිට උකහා ගන්න පුළුවන් මොනවද? අපි බැහැර කර යුත්තේ මොනවද? දැනට තියෙන සිස්ටම් එකේ තියෙන අඩුපාඩු මොනවද? ඒවා අප්ග්‍රේඩ් එවැනි විශාල අධ්‍යයනයක නිරත වෙන්න ඕනි. ඊළඟට තමන්ගේ ප්‍රදේශයේ හෝ රටේ හෝ මොනවද ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යාපෘති, ඒ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා ලිවීම, ඒ දැනට ක්‍රියාත්මක වෙන ඒ වගේ අඩුපාඩු, ඒ වගේ විශාල ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් භූමියේ කරන අධ්‍යයනයක් විශාල වශයෙන් කරන්න ඕනි. ඔවුන් විවිධ ආයතන වලට විසිට් කරන්න ඕනි. ඒ වගේ තියෙන අඩුපාඩු සොයා බලන්න ඕනි. ඒවට අලුත් යෝජනා කරන්න ඕනි. ප්‍රොජෙක්ට් රිපෝට් ලියන්න ඕනි. ප්‍රොපෝසල් ලියන්න ඕනි. ඒවා ඉදිරිපත් කරන්න ඕනි. රිසර්ච් පේපර් ඉදිරිපත් කරන්න ඕනි. ඒවා ඩිස්කස් කරන ලෙවල් එකකට කරන්න ඕනි. එවැනි
විශාල ප්‍රමාණයේ වැඩ කොටසක් පැවරෙනවා. ඒ අර තමන්ගේ ඡන්දදායකයා පිනවන්න කරන මලගෙවල් වලට සහභාගී වීම, උත්සව වලට සහභාගී වීම, ඒ වගේ සිල්ලර වැඩවලට අමතරව ඒවා කරන්නේ තමන්ගේ ඡන්ද පදනම තියාගන්නනේ. ඒවා කරන්නේ ඡන්දදායකයා පිනවන්න. නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයේ කාර්යයක් රට වෙනුවෙන් ඔහු කරන්න ඕනි. ඇත්තටම කිව්වොත් මම හිතන්නේ ඔවුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඉගෙන ගන්න, ස්ථාවර නියෝග ඉගෙන ගන්න, ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න, රටේ නීතිය ගැන ඉගෙන ගන්න. මොකද අපිට උසස් අධ්‍යාපනයේදීවත් එහෙම අධ්‍යයනයක් ලැබෙන්නේ නැහැ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනකොට පුහුණුවක් ලැබලා යන්නේ. පුහුණුව ලබා ගන්නම සැලකිය යුතු කැපකිරීමක් ඔහු කරන්න ඕනි. හරිනම් ඒ සඳහා ඌට විශාල කාර්ය මණ්ඩලයක්, පරිගණක ගණනාවක්, වාහන ගණනාවක් තිබිය යුතුමයි. එහෙම තියෙන්නේ නැහැ කියන්නේ ඔහුට ඒක කරන්න බෑ කියන එක. ඔහු නියෝජිතයන් යවන්න ඕනේ, සොයා බලන්න ඕනේ, ප්‍රොජෙක්ට් රිපෝට් ලියන්න ඕනේ, රිසර්ච් කරන්න ඕනේ. කම්පියුටර් ගැන දැනගන්න, IT ගැන දැනගන්න, ස්ටැටිස්ටික්ස් ගැන දන්න කාර්ය මණ්ඩලයක් ඔහු බඳවා ගන්න ඕනි. මම හිතන්නේ මම කියන අදහස ඔබට තේරෙනවා ඇති. මේ වරප්‍රසාද ටික දීලා තියෙන්නේ ඔහුට කාලා බීලා ජොලි කරන්න නෙවෙයි. ඔහුට નિયમિત කාර්යභාරයක් තියෙනවා. වැඩ ලයිස්තුවක් තියෙනවා. අන්නේ ටික කරන්න තමයි මේ වරප්‍රසාද ටික දීලා තියෙන්නේ. මෙතන ගැටලුව තියෙන්නේ ඔහුට හිමි වරප්‍රසාද ප්‍රමාණය ගැන නෙවෙයි. එහෙනම් ඒකට වෛර කිරීම නෙවෙයි අපි පුහුණු කළ යුත්තේ. ඔහුට දීලා තියෙන වරප්‍රසාද වලින් ඔහු සාධාරණයක් ඉටු කරනවද කියන එක. ඕනම වෘත්තියකට ඒක පොදුයි. කොමසාරිස් කෙනෙක් වෙන්න පුළුවන්, අධිකාරී කෙනෙක් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම එහෙම නැත්නම් සුළු සේවකයෙක් වුණත් ඔහුට નિયમિત වරප්‍රසාද හෝ වැටුප් වේතන සඳහා નિયમિત කාර්යයන් රට වෙනුවෙන් ඉටු කරනවාද කියලා ඒක තමයි ගැටලුව. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් ඔවුන් ලබාගෙන තියෙන වරප්‍රසාද වලට සාපේක්ෂව රටට සාධාරණයක් ඉෂ්ට කරලා නැත්තම් විතරයි ඔවුන්ට වෛර කරන්න ඕනේ. නේද? වරප්‍රසාද වලට වෛර කරලා ඒගොල්ලෝ ලොකු විශාල වරප්‍රසාද ගන්නවා කියලා ඒවට වෛරය ගොඩ නගන එක නෙවෙයි අපි කරන්න ඕනි. ඒ වගේ සාධාරණ සේවයක් ඔවුන් පෙරලා රටට ලබා දුන්නද කියලා බලන එක සහ ඔවුන් ඒකට පෙළඹවීම. එහෙම කරන්නේ නැත්නම් ඒ අදාළ අයගේ ඒවා නැති කරාට කමක් නැහැ. හැබැයි ඒ වෘත්තියට, ඒ තනතුරට අදාළ වරප්‍රසාද ටික අහිමි නොකර. ස්තුතියි.